සුබ දවසක් වේවා ඔබට. අද උසුතුරු විසිතුරු විශේෂාංගයෙන් කතා කරන්නේ ඔබ මේ දකින වැදගත් ඖෂධීය ශාකයක් වන රණවරා ශාකය ගැන. රණවරා ශාකය සාමාන්‍යයෙන් මීටර් 3ක් විතර උසට වැවෙන බහුවාර්ෂික ශාකයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඔබට පෙනෙනවා නේද මේ පත්‍ර වල තියෙන හැඩය. එම හැඩය නිසා මේ ශාකය ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මෙහි මල් වල පාටත් හැඩයත් මේ ශාකය ලේසියෙන්ම අඳුර ගන්න තවත් උදව් වෙනවා. රණවරා ශාකය පැබේසියයි කුලයට අයත් ශාකයක් වෙනවා. මේ ඖෂධීය ගුණ ගැන බැලුවොත් මේ ශාකයේ කොළ, මල්, මුල්, පොතු, ඇට යන පස් වර්ගයේම ඖෂධ පිණිස භාවිතා කරනවා. ඇල්කොලයිඩ්, ටැනින්, ප්‍රෝටීන් ආදී විවිධ පෝෂක හා විවිධ රසායන ගුණ අඩංගු රණවරා බොහෝ රෝග නසන, බැක්ටීරියා නාශක, ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් පොහොසත්. ඒ වගේම ලේ පිරිසිදු කරන, දාහය නිවන, සම පැහැපත් කරන, ශුක්‍ර වර්ධනය කරන ගුණයන්ගෙන්ද යුක්ත වෙනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අතිසාරය, අර්ශස්, මලබද්ධය, මුත්‍ර රෝග, අක්ෂි රෝග, කුෂ්ඨ රෝග, සෙම් පිත් පණු රෝග, පිළිකා, කාන්තා පිරිමි ප්‍රජනන පද්ධති ආශ්‍රිත රෝග, ગેස්ට්‍රයිටිස්, ඉදිමුම්, තුවාල ආදී රෝග රැසක් සඳහා ඖෂධ සැකසීමට ඖෂධ වට්ටෝල් සඳහාත් රණවරා භාවිතා කරනවා. වියලි රණවරා මල් සහ මල් පොහොට්ටු යොදා තේමෙන් සාදා ගන්නා පානය දියවැඩියා රෝගීන්ට ගුණදායක වෙනවා. ඒ වගේම වියලි රණවරා තම්බා පානය කිරීම මගින් මුත්‍ර පිට කිරීමේ අපහසුතා මෙන්ම රාත්‍රියේ වරින් වර මුත්‍ර පහවීම වැනි මුත්‍ර විෂමතා දුරු කර ගන්නත් පුළුවන්. වියලි රණවරා බීජ කුඩු කර දියවැඩියාව සහ ඇස් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නවා. හන්දි ආශ්‍රිත, තුනටි ආශ්‍රිත පාද වේදනා, ඉදිමුම් සඳහා රණවරා කොළ කොට වණ්ඩුවේ තම්බා බැඳීම මගින් වේදනාව සමනය කරගන්න පුළුවන්. කුෂ්ඨ රෝග වලට රණවරා කොළ කෙටු යුෂ ආලේප කිරීම සිදු කරනවා. සිරුර පැහැපත් කර ගැනීමට රණවරා මල් නඹරා ඇඟ ගැල්වීම කරනවා. මම මේ ඔබට පැවසුවේ රණවරා ඖෂධ පිණිස භාවිතා කරන අවස්ථා කිහිපයක් විතරයි. රණවරා කොළ මැල්ලුමක් ලෙස ආහාරයට ගන්න පුළුවන්. කොළ කැඳ සෑදීම සඳහාත් භාවිතා කරන්න පුළුවන්. රණවරා මල්වල පෙති ගලවා ලුණු සහ පොල් ටිකක් එකතු කරලා දෙහි බින්දු කිහිපයක් දාලා සලාදයක් විදියට සකස් කරගන්න පුළුවන්. රණවරා දලුත් ඒ විදියටම සලාදයක් ලෙස සකස් කරගන්න පුළුවන්. ඒ වගේම කවලම් පලා මැල්ලුම් සඳහාත් රණවරා එකතු කරගන්න පුළුවන්. රණවරා ශාකයේ ඖෂධීය වැදගත්කම දැන් ඔබට වැටහෙනව නේද? රණවරා ශාකයක් ඔබේ ගෙවත්තෙත් සිටුව ගන්න කියලා ආරාධනා කරනවා. තවත් මෙවැනිම ඖෂධීය ශාකයක තොරතුරු සමග හමු වෙමු.